රජයක් විසින් මේ වගේ පත් කරගන්න මේ වගේ දේවල් කරන්න නිලධාරීන් පත් කරලා තියෙනවා. ඒගොල්ලොත් යම් කිසි කාර්යභාරයක් කරනවා. ඒගොල්ලොත් තියෙනවා. නමුත් අපිට පේන දේ තමයි ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපි තාම අවශ්‍ය කරනා වූ දියුණුව ලබලා නැහැ. අපි තාම ඔහේ පාවෙන අරමුණක් නැති ඔහේ යන ගමනක් ආදාර දෙනවා. උපදෙස් දෙන කට්ටියක් තිබෙනවා. ඒවා නිලධාරීන් පත්වල වල පදිංචි වෙනවා. නමුත් තාම බලාපොරොත්තු වෙනා වූ ආර්ථික සංවර්ධනය විශේෂයෙන්ම අපි ළඟා කරගෙන නැහැ. ඒකට ප්‍රධාන හේතු ගණනාවක් තියෙනවා. ප්‍රධාන සමහර හේතු කියයි කුමන්ත මහත්මයා. නමුත් අපි හැමදාම මේ රටේ එකම විදියට ආපු පිරිසක්. එකම විදියට ගලාගෙන ආපු පිරිසක්. එකම චක්‍රයක් තමයි ඉර බාහිනවා අන්න ඒ විදිහටමයි අපිට දෙමාපියන් අම්මේ තාත්තේ සහෝදරවරුනි වෙනස් වෙන්න කාලයයි. අපි එකම දේ නැවත කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවට වඩා අපි හැමෝම අලුත් පියවරකට අලුත් සිතුවිලි වලට අලුත් වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න වෙයි. මේ තාක්කල් අවුරුදු 60 70ක් තිස්සේ මේ රටේ ආපු ක්‍රමවේදයම නම් අපි තාමත් කරන්නේ. ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක මෙහෙමම තමයි. තවත් විනාශ වෙනවා ඇරෙන්න අලුත් පියවරකට යන්න වෙයි. ලෝකෙ මිනිස්සු වෙනස් වෙලා තියෙනවා. ලෝකේ රටවල් වෙනස් වෙලා තියෙනවා. ඒ ආපු ක්‍රමවේදයට වඩා වෙනස් දේවල් කරනවා. එකම දේ නැවත කර ඉන්නේ නැතුව වෙනස් පියවරයකට ගිහිල්ලා මිනිස්සු. ආන්නේ මේ පියවර අපි ගන්න වෙයි. මුළු රටේ මෙතන තරන්නේ මේ උත්සාහ කරන්නේ ආර්ථික වශයෙන් පවත්වාගෙන ආපු ඒකාකාරී සාම්ප්‍රදායික ක්‍රමවේදයන් එළියට දාලා අපි වෙනස් විදියට හිතන වැඩපිළිවෙලකට යන්න ක්‍රමවේදයකට යන්න වෙයි. ලෝකේ රටවල් දියුණු වෙලා තියෙන්නේ පැවැත්ම ක්‍රමවේදයන් අතහැරලා අලුත් දේවල් කරන්නේ. අපි එතන ඉස්සරේ සිතුවිල්ල හදාගන්න වෙයි. අපේ අතීතයේ තියෙන වැරදි අඩුපාඩු මොනවද කියලා අඳුරගෙන ඒව අනාගතයට ගුරුවරු හැටියට අතීතයේ ගුරුවරු හැටියට අරගෙන ඉදිරියට කරගෙන යන්න. කරන විදිහ අපි කතා කරනවා. මම කියන්න හදන්නේ අපි වෙනස් වෙන්න. අලුතෙන් හිතන්න වෙයි. ආන්ගේ අවබෝධය ඒ දැනුම ඒ සිතුවිලි ටික ඉස්සෙල්ලා හදාගන්න වෙනවා. එකම දේ නැවත කර ඉන්නේ නැතුව අලුත් මාවතකට යන්න වෙයි. ලෝකේ බොහෝ දේවල් නිර්මාණය වුණේ ලෝකේ අලුත් දේවල් හැදුනේ රටවල් දියුණුුනේ පවත්වාගෙන ආපු දේවල් වෙනස් කරලා අතීතයේ ගුරුවරු කරගෙන මිනිස්සු අලුත් පාරවල ගියදී. ඒ වගේම රජෙන් ගන්න තියෙන දේවල් වෙනත් ආයතන වලින් ගන්න තියෙන දේවල් දෙවුවත් අරගෙන අපි දායක වෙන්න මීට වඩා වෙනස් විදිහකට. ඒ සඳහා අපිට අවශ්‍යයි තීරණ වෙනස් වීමට විදිහ වෙනස් වීමට ගනු ලබන තීරණයක් අවශ්‍යයි. ඒක අපි ගන්න වෙයි අතීතයේ දිහා බලලා. ඒ වගේම කොහොමද අපි සමගිය මේක කරන්නේ? තනියම බෑ. මේක ඉහළට එන්න නම් කණ්ඩායමක් අවශ්‍යයි. අපේ රටේ තියෙන ප්‍රශ්න තමයි මේ කණ්ඩායමක් හැටියට වැඩ කරන්න තියෙන කුසලතාවය. කණ්ඩායමක් හැටියට වැඩ කරන්න තියෙන හැකියාව හරිම දුර්වල. සමිති සමාගම මරණාසන්න සමිතියක වැඩිපුරම තියෙන ප්‍රශ්න. සමාජිකයන් නිලධාරීන් අතර තියෙන ප්‍රශ්න තියෙන්නේ. වැඩ කරනවට වැඩි තියෙන තර්ක විතර්ක. මේ සමාජයේ දශක ගණනාවක් තිස්සේ එකතු වුණාම තියෙන තර්ක විතර්ක. වැඩ කරනවා හරිය අඩුයි. ඉතින් අපේ මේ පැවතුනා වූ බොහෝ ක්‍රමවේදයන් වල දුර්වලතාවයන් තියෙනවා. ලොකුම දුර්වලතාවය තමයි වැඩ පිළිවෙලක් තියෙන්නත් පුළුවන්, අරමුණක් තියෙන්නත් පුළුවන්, උදව් කරන්න අයත් ඉන්න පුළුවන්. නමුත් කණ්ඩායමක් හැටියට සහයෝගයෙන් වැඩ කරන්න තියෙන විදිය හැකියාව ඒ සිතුවිලි ප්‍රශ්නයක්. කණ්ඩායමක් හැටියට සාමූහිකව වැඩ කරන්න ගියාම අපි එකතු වෙලා ඒක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතුව, කලකිරෙන්නේ නැතුව, තරහ වෙන්නේ නැතුව, හිතලිසා ගන්න නැතුව, දාලා යන්නේ නැතුව කොහොමද සමගියෙන් ගොඩනගන්නේ කියන එක විද්‍යාව. ඒක විෂය. ඒක මේ අතර ඉගෙන ගන්න වෙනවා. නැත්තම් කරගෙන යන්න. හැමදාම මම ප්‍රශ්න. එතකොට කෙරෙන්නේ කොච්චර මුදල් ආධාර උපදෙස් තිබුණා වැඩ කරන්නේ කණ්ඩායමට. ඔන්න කණ්ඩායම් ගුණය හදාගන්නේ නැතුව මොකද කරන්න ඕන ඔය ප්‍රශ්නේ අතීතයේ තිබුණා ඒකයි. දෙයක් පටන් ගන්නාම වෙන්නේ නැහැ. තනියෙන් කරන්න නම්
එතකොට මේ එකිනෙකාට උදව් කරගන්න සහජීවනයේ ගොඩනැගෙන ස්වේච්ඡා ක්‍රමවේදයකට යන්න වෙයි මිනිසුන්ට. මේ හැම දෙයක්ම මම විශ්වාස කරනවා මේ රජයක් හැටියට මේ පවතින කුමනම රජයකින් කරලා දෙනවට වඩා බලාපොරොත්තු වෙනවට වඩා යටින් ඉන්න මිනිස්සු අපි හැමෝමත් එකතු වෙලා උත්සාහ කළ යුතුයි මේ රට ගොඩ දාන්න. රට ගොඩ දාන චේතනාවෙන් කණ්ඩායමක් හැටියට එකතු වෙලා අපිට හරියන්නේ. පුද්ගලිකව තනි තනියෙන් වාසි ලාභ ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවට වඩා මේ ප්‍රදේශයේම ඉහිලට ගන්න. මේ ප්‍රදේශයේම ජනතාව ප්‍රදේශයේම අපි හැමෝම හොඳට කාලයකට සතුටින් ඉන්න පුළුවන් චේතනාවකින් කටයුතු කරන්න ආරම්භ කරමු. තනියෙන් ගොඩ යනවට වඩා. එතකොට හැමෝටම ගොඩ යන්න පුළුවන්. ආන්ගේ උතුම් මානව ගුණධර්ම මේකට මිශ්‍ර කරගන්න. කණ්ඩායමක් හැටියට කොහොමද වැඩ කරන්නේ කියන විෂයක් අපි ඉගෙන ගමු. ඒක අපිට වෙනම ඉගෙන ගන්න විදියක් හදලා තියෙනවා. කණ්ඩායමක් හැටියට කොහොම සාමූහිකව වැඩ කරන්නේ? හැමෝම එකතු වෙලා හැමෝගෙම දියුණුවට හිතන විදිහ. තම තමන් පුද්ගලිකව දියුණු වෙනවට වඩා මේ ප්‍රදේශයේම ඉහළට ගෙනින් මේ ලස්සන පරිසරයේ තියෙන දේවල් ප්‍රයෝජනට අරගෙන විවිධ වූ මේවා දියුණු කරන්න පුළුවන් ක්ෂේත්‍ර අපි අඳුරගෙන දැන් එදි කතා කරලා ඒව අපි දැකලා මිනිස්සු මෙහාට ගෙන්නන්නේ දකුණු පළාතේ බඩ විදේශිකයන් මෙහාට එන ක්‍රම හදලා උදාහරණයක් හැටියට මේ මෙතන හේනම් කළා ලස්සන කබාන එකක් හදලා ඒ ඉදම අයිති කරන්න පුළුවන් මාසෙක 37000ක් හොයන්න මේ පරිසරය බලන්න අපේ මිනිස්සු ඔය හරි ඉරලා ඉන්න වෛද්‍ය ගුරුවරු ඉංජිනේරු විදේශිකයෝ ඒගොල්ලෝ වැඩ කරලා හිම්මත් වෙලා ඉන්නේ ලස්සන කැම වේලක් හදලා දෙන්න පුළුවන් රටට 20000 කබාන හදලා අනිත් එක හදන්න විදිහකුත් මේ පරිසරය උඩතර කපුරා වෙන්නේ නැහැ වහලවල වලට දේවල් ඉලුක් දේවල් මේ ගල්කුණු මේ පිටි බඳ ගන්න. මේ පරිසරය පෙන්වන්න ඕන. විහාර තියෙනවා, විහාරේ තියෙනවා, මූදාරයක් තියෙනවා. මේ වගේ අලුතෙන් හිතන විදි. ඒ වගේ මේ හේමක් කරලා ඒක ගොවිතැන් කරලා ඒගොල්ලෝ කඩාගෙන උයාගෙන කාලය යන ක්‍රම. මේ වගේ මේ මිනිස්සු ආකර්ෂණය කරගන්න අපිට ආදායම් ලැබෙන අපි දිනු වෙන. අනිත් ඒවල් පරිසරයක් ඇති වුණාම ලස්සනයි ඉතල. සුවදයි. ප්‍රියමනාපයි. එපා වෙන්නේ මේ වගේ පියවරෙන් පියවර යන අපූර්ව ලස්සන සේවීලක් හදමු. ඒකට අවශ්‍යයි ශක්තිමත් කණ්ඩායමක් කඩා නොවැටෙන ඒක අරමුණක ඉන්න කඩිය වගේ වැඩ කරන සමගි සම්පන්න එක්කෙනෙකුට එක්කෙනෙක් නැහැ සහයෝගයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඉරිසියාවෙන් නැති සහයෝගයේ මේ පවුලම ගොඩ යන්න ඕන කියන චින්තනයේදී අතීතයේ අතීතයේ අපේ මිනිස්සු එහෙම වැඩ කරේ එක කුඹරක ගොවිතැන් කරන්න ගොයන්ටි කපා ගන්න හැමෝම එනවා මුළු යායම එක වෙලා කපා ගත්තා පොල්ලොස්ලික බඳින්දාවත් හැමෝම ආවා දැන් කෙනෙක් නැහැ වගේ වීගෙන යනවා ඉතින් ඒකින්ද නැවත ඒක ගොඩ නැගෙනකොට අපේ ආර්ථිකයට අවශ්‍ය කරන කණ්ඩායම ආරමුණු සකස් වෙනවා ඉතින් අපි මේ කරන විෂයක් තියෙනවා දැන් මම කතාව නවත්තන්නේ දැන් මේක කරන්න බාර දෙන්න කරන විදිහ කතා කරන්න බාර දෙන්න එහෙනම් මේ කණ්ඩායම තුළ මානව ගුණධර්මත් එක්කලා අපූර්ව ගමනක් යන වෙනමම හඳුනාගත්ත විෂය අන්නේ විශේෂ සමාජගත වෙලා නැහැ. ඒක ඉන්න කණ්ඩායම අතර ප්‍රශ්න. එහෙනම් කණ්ඩායමක් ලස්සනට ගොඩ යන්නත් කණ්ඩායම දිනුනෙන්නත් ඒ හැම ආර්ථික වැඩ කටයුතු දියුණු කරගෙන මේ දෙක සමබරව කරගෙන ගියොත් වැඩේ වෙයි. එහෙනම් මම දැන් නවත්තනවා. යම්සි ප්‍රවේශයක් ගන්න උත්සාහ කළේ. එහෙනම් මේක හොඳටම ගන්න කරන විදිය ගැන ආර්ථික සම්බන්ධව මම ගොඩක් මේ කණ්ඩායම් පාලනය නායකත්වය මිනිස්සුන්ව සමගියෙන් වැඩේ කොහොමද කරන්නේ දරාගන්නේ කොහොමද මේ පැත්තට මම ගොඩක් උනන්දු වෙනවා මොකද ප්‍රධාන ප්‍රශ්නය රට තුළ සමාජීය වශයෙන් තියෙන නිසා ඒකට අපි උත්තරයක් හදලා තියෙනවා ඒ වගේම මිනිස්සුන්ට මොන වුණත් සල්ලි ඕන කෑම ඕන වලින් දැනෙනවා දරුවන්ට අධ්‍යාපනය ඕන ආර්ථිකයට අවශ්‍ය ඒ දෙක සමබර වුණාම අපිට පුළුවන් ඊට වඩා පියවරක් ඉහළට ඉස්සරහට එන්න. එහෙනම් මේක හොඳටම දන්න කරන මට හොඳ නායකයෙක් හැටියට ඉන්න, ගුරුවරයෙක් හැටියට ඉන්න අමිත මහත්මයාට මම කියන ආරාධනා කරනවා. ඉදිරි කටයුතු කරගෙන යන්න. බොහොම ස්තුතියි.